ආයිබොන්ඩ යාළුවනි මේ මම ලෝරන්ස් සෞදි වලින් ඇත්තටම විශේෂ දෙයක් ගැන කතා කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. යාළුවනේ ඒ වගේම දෙමව්පියන් මම මේ දැක්ක ඒ වගේ මගේ හදවත රිද්දෙව්වා වූ හදවට කාවැදුණු දෙයක් ගැන කතා කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම ලංකාවේ මෝදර ප්‍රදේශයේ පදිංචි වෙන්නේ මට්ටක්කුලියට ළඟයි. ඉතින් මම අප්‍රේල් මාසයේ 24 වෙනිදා මැයි මාසයේ 10 වෙනිදා වෙනකම් ලංකාවේ හිටියා. මගේ නිවාඩුව ගත කරන්න හිටියා. මේ ගිය මොහොතේදී මම දැක්ක දෙයක් ගැන ඒ වගේම මේක අනිවාර්යෙන් මේ සමාජයට ගෙනියන්න ඕනේ කියන එක මගේ හදවතට හැඟුණ නිසායි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලෝ කොහොමද දන්නව ඇති මට්ටක්කුලියේ මේ ක්‍රෝ අයිලන්ඩ් බීච් පාක් එක. ඒකට සිංහලෙන් කප්ටු තූපත කියලා කියනවා. අලංකාර ඒ වගේම හොඳ ස්ථානයක් නැත්නම් උද්‍යානයක් කරලා දෙන පාක් එකක් හදලා දිනවා. බලන්න තාමයි ලස්සනයි. නමුත් මේ ස්ථානය විශේෂයෙන් දැන් විනාශකාරී දෙයක් වෙනවා ඒ ස්ථානයේ. ඒ වගේම අනාගත පරම්පරාව ඒ කියන්නේ විශේෂයෙන් යෞවනයන් තරුණ තරුණියන් විනාශ වෙන එක දකින්න පුළුවන් මේ ස්ථානේ. මේක මගේ අදහසක් විතරක් නෙමෙයි. එතනට ස්ටීෆ් එකේ නිලධාරියෙක් ඒ වගේම තවත් සිවිල් පිරිවර නිලධාරියෙක් එක්ක මම මේ ගැන කතා කරා. ඇත්තට මගේ හදවතට ටිකක් රිද්දපු දෙයක් හින්දා මම එතන ස්ටීෆ් එකේ එක නිලධාරියෙක් ආරක්ෂාවට හිටියා. ඒ වෙලාවේ ඩියුටි එකේ හිටියේ. මම ඉතින් එයාත් එක්ක කතා කරන්න ඕනේ මගේ හදවතට කී සැරයක් වදයක් වුණා. ඊට පස්සේ මම කොහොම හරි ගිහලා එයා තනි වුණා. මම එයාත් එක්ක කතා කරන්න ගත්තා. මම කිව්වා අත් මොනට කතා කරන්න ඕනේ කියලා. එයා කිව්වා ඔව් කතා කරන්න කියලා. එතකොට මගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මම එයාගෙන් ආපු දෙයක් මේ දැන් මම දකින මේ යෞවනයන් විශේෂයෙන් අවුරුදු වැඩිම වුණොත් අවුරුදු 12 ඉඳලා 16 පිරිස ගැන තමයි මගේ විශේෂ අවධානය උනේ. මම දැක්ක ගොඩක් කපල්ස්ලා එනවා. ආදරවන්තයෝ පොඩි වයස්කාරයෝ නැත්නම් බාල වයස්කාරයෝ ක්ලාස් ගිහිල්ලා එනවාද වැඩට ගිහිල්ලා එනවාද නැත්නම් කොහොම සම්බන්ධ වෙනවද කියන මම දන්නේ නැහැ. විශේෂයෙන් මම හිතන ගොඩක් මේ ලංකාවේ TikTok එකකින් මේ ගොඩක් අය සම්බන්ධ වෙනවා. සම්බන්ධලා කොහොම හරි හම් වෙනවා මේකලන්. ඒක විශේෂයෙන් ලංකා දේශයේ TikTok TikTok එක නතර කරන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒකවත් ඒක විශේෂයෙන් වැරදි විදිහට පාවිච්චි කරනවා මේ ළමයි. ඒක නිසා මේ තරුණ පරම්පරාව මේ යෞවන පරම්පරාව ආරක්ෂා කරගන්න ඕනේ. මගේ ඉල්ලීම දෙමාපියන්ගෙන් ඒ වගේම සහෝදර සහෝදරයන්ගෙන් හැම යාළුවෙක්ම මේ ඕගලන් විශේෂයෙන් අවධානයට ගන්න ඕනේ කියන එක. දැන් කොහොම මම ඒ ස්ටීප් එකේ නිලධාරිත් එක්ක කතා කරන මොහොතේ මම යවුවා මේ පාක් එකට කිසි නීතිමාලාවක් නැද්ද කියලා. නීතිමාලාවක් නැද්ද කියලා. ඒකත් මම දැක්ක මේ පොඩි අය කපල්ස්ලා එනවා. ඉතින් මං කිව්වා වයස් සීමාවක් නැද්ද? ඇයි මේකලන් නතර කරන්නේ නැත්තේ? ඇයි ඒකලන්ට අවවාද කරන්නේ නැත්තේ කියලා. එතකොට එයා කීප දෙයක් තමයි ඒකලන්ට එම දෙයක් කියලා නෑ එකක්. දෙවෙනි එක ඇවිල්ලා විශේෂයෙන් ඔය නිලධාරීන් ඇවිල්ලා කොළඹ අය නෙමෙයි පිටිසර පළාත්වල කට්ටිය. මේ නිලධාරීන් කියනවා අපිට බයයි සර් ඒකලන්ට කතා කරන්න කියලා. ඒකට කිව්වොත් මේ කොළඹ අවට ප්‍රදේශයේ මට්ටක්කුලිය වෙන්න පුළුවන් මෝදර වෙන්න පුළුවන් අවට ප්‍රදේශ වලින් එන අය ඔක්කොම නිකන් පොඩි ඒ කියන්නේ බාල වයස්කරුකවා චණ්ඩියලු එකක්. දෙවෙනි එක ඇවිල්ලා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වගේම මේ මොකක්ද කියන්නේ ටීම් ඇටියට ගෲප් එකක් විතර ඇවිල්ලා පහර දෙන්නත් පුළුවන්ලු. ඒක නිසා ඒගොල්ලන් බයයිලු කතා කරත් හරි ඒක කියන්නේ පරුෂ වචන වලින් අසභ්‍ය වචන වලින් කුණුහරුප වලින් කතා කරනවා මේගොල්ලන්ට. ඒ තරම් නැහැදිච්ච පරම්පරාවක් ඉන්නේ දැන් ඉන පරම්පරාව කියලා යා කිව්වා. ඒකට මම කිව්වා
මොකක්ද මේකට කරන්න පුළුවන් කියලා. ඒකට එයා කියපු දේ තමයි විශේෂයෙන් මේ ළමහන් සොලට එහෙම නැත්නම් මේට බාර වෙන ඇමතිවරුත් එක්ක ඒ වගේම තරුණ තරුණ සංවිධානයේ වලට කතා කරලා මේව නතර කරන්න සර් අපිට දුකයි තමයි කියලා. එයා තවත් බෙදාගත්ත දෙයක් තමයි හිතට හරි වේදනාවක් කියන දෙයක් මේ එයා කියනවා සුවය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සතියට එක සතියට එක ගැහැන් ළමෙක් නැත්තම් බාල වයස්කරුවෙක් මෙතන දූෂණය වෙනවා කියලා. තවත් දෙයක් තමයි ඔයගොල්ලන් දූපතට නැත්තම් කපුට දූපතට ඇතුල් වෙලා තියෙනවනම් බල ඒතන ගිහිල්ලා තියෙනවා මම දන්නවා ඇති මේ ඇතුල් වෙනත් එක්ක ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙනත් එක්කම වම් පැත්තට වෙන්න කඩවල් පෙළියක් තියෙනවා. මේ කඩවල් පෙළිය මම හිතන කඩවල් 4ක් 5ක් පව වෙනත් එක්කම ඒට හැන් කළුවරයි අඳුරුයි ඒ ප්‍රදේශය. ඒ විතර නෙමෙයි ඒ කඩවල් ඒ කියන්නේ වම් පැත්තට යන කඩවල් ඒ කඩවල් එක්කම අනිත් ඒ කියන්නේ කොහොමද මම සඳහන් කරන කඩවලුත් එක්කම මේ තනකොළ පිටිනියක් තියෙනවා ලොකු තනකොළ පිටිනිය. ඒ වගේම බෙරලයින වෙනත් ප්‍රදේශයක් තියෙනවා. මේ සම්පූර්ණ මේ ප්‍රදේශය අඳුරුයි. මං සාමාන්‍යයෙන් ලංකාවේ ඊට විමුක්ති ව්‍යායාම් කරන පිණිස ඇවිදින පිණිස මම යන්නේ හවස රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම් වගේ මම ඒ ස්ථානේ රැඳී හිටියා. දවස් 5ක් විතර. ඒ කියන්නේ හැම අවස රාත්‍රියේ මම එතන ගියා. යා කියපු දේ තමයි ওই එක දෙයක් ළමයි දූෂණය නෑ. දෙවෙනි දේ තමයි වෙරළ අයිනේ. ඒ කියන්නේ බීච් එක අයිනේ රාත්‍රියට සමහර විට ඇත්තටම වෙනවා කියලා තමයි යා කිව්වේ මේ බෝට් ටූරින් ඇවිල්ලා ළමයි මුස්සන් යනවා කියලා. ඒ විතරනේ ඝන අන්ධකාරයක් තියෙන අඳුර තියෙන ප්‍රදේශයේ පිට්ටනිය